අංශලි කියන්නකෝ ආදර කතාව කොහොමද පටන් ගන්න කියලා. ඉන්ස්ටාග්‍රෑම් ඩබල් ටැප් කරා ලස්සන කාය එකක් සුබාරු එකක් තිබ්බා මම සුබාරු වලට මාර කැමතියි. සුබාරු එකක් තිබ්බා මගේ එක්ස්ප්ලෝර් පේජ් එකේ වැඩියෙන් එන්නේ කාර්. වැඩියෙන් එන්නේ සුබාරු මම ඩබල් ටැප් කරන එහෙම ටැප් වුණා එකක්. ඊපස්සේ මට මෙසේජ් එකක් ආවා. Hi, I saw you liked my picture. මම ගාලා පොඩි දිග මෙසේජ් එකක් ආවා. ඊට පස්සේ මම ඊළඟ දවසේ මේ රිප්ලයි කරේ. පස්සේ ඉතින් අපි ගොඩක් කොමන්ට් තිබ්බා. කියන්නේ අපි දන්න කට්ටිය අපේ සර්කල් එක, මගේ සර්කල් එක, මගේ සර්කල් එක. කියන්නේ අපි විතරයි හම්බෙලා නැත්තේ. අර සර්කල් එක මියුචුවල්. අනිත් එක හැම වෙලේම කතා වුණේ ඉතින් වාහන ගැන. වාහන ගැනම කියවනවා දෙන්නත් එක්ක. රෑ තිස්සේ රෑටත් එහෙමයි උදේටත් එහෙමයි හැම වෙලාවෙම ඕකමයි ටොපික් එක. ඉතින් ඊට පස්සේ ඉතින් එහෙම අපි වාහන ගැනම කතා කර ඒකත් ඉතින් නවත්තන්න එපා නේ වාහන ගැනම කතා කරලා බෑනේ නේද. බදා මේක කතා පස්සේ කරන්නේ. මොනවද කතා කරන්නේ ඊට පස්සේ අපි වාහන රීසන් එකක් තියාගෙන ඒ කියන්නේ වාහන ලැන්ග්වේජ් එකෙන් කතා කරා. මොකද දැන් අපේ ගෙවල් වල දැන් දන්නේ නැහැ නේ මෙහෙම දෙයක් යනවා කියලා. ඒතොරේ කෝඩ් වර්ඩ් එකත් වාහන. කොහොමද ඒක කියලා දෙන්නන්නේ? සාමාන්‍යයෙන් දැන් කෑවද කියලා අහනවා නම් නිකන් කොහමද මේ පෙට්‍රල් ගැහුවද? හොඳයි ආ. බලන් ඉන්න කට්ටිය මේක දැනගන්න පුළුවන්. හොඳ අයිඩියා එකක්. හැමෝම යූස් කරා ඊළඟට. ගෙවල් වල ඉන්න කට්ටිය හරි මේ ඔබ පෙට්‍රල් ගැහුවද කියලා. දැන් සංජයගෙන් අහන්න ඕන ප්‍රශ්නේ. දැන් කොච්චර වාහනේ පෙට්‍රල් තියෙනවද? මේ වෙලාවේ කොච්චර පෙට්‍රල් තියෙනවද? මේ වෙලාවේ නම් මේ ඉන්න කලින් පෙට්‍රල් ගස්සගෙන රස්නේනේ චානනි. ඒ දවස්වල රස්නේ ඒකින්ද ලොකු ප්‍රශ්නයක් ඒක. පෙට්‍රල් ගහන්න දාන්න. ඔව් ෆුල් ටැංක් කරගෙන ආවා. යනකොටත් ආයේ කොහමද ඔය ටික ඉවරනේ. හෙට උදේට ලෑස්ති වෙන්න නේ. ඔව් දැන් ආය කියන්නේ අපි හවස් වෙලා යන වෙලාවට කොහොමත් ඔය මේ ටැංකිය පෙට්‍රල් ඉවරනේ. දැන් මේ ඒ අර කෑවද කියන එකටනේ පෙට්‍රල් කෑවද කියලා අහන්නේ ආදරේට මොකක්ද තිබ්බ කෝඩ් වර්ඩ් එක අපි දන්නේ ඕ ඒක කොහොම හරි හොරෙන් කියලා කියාගත්තා නෑ ඔය ආදරේ කියන තැනට එන්න කලින් ගොඩාක් දේවල් කියන්නේ වුණා නේ. අපි දැන් මෙයා රිප්ලයි කරපු එකම නිකන් ලොකු ඇචීව්මන්ට් එකක් මට. ඊට පස්සේ දැන් මට මතකයි මම මගේ හොඳම යාළුවට ස්ක්‍රීන්ෂොට් එකක් එවුවා. අඩේ මේ ලයික් කරලා තිබ්බා මම මෙසේජ් එකක් දැම්මා ඔන්න රිප්ලයි එකකුත් ආවා. මේ ඊට පස්සේ මම මෙයාගේ මට මතකයි නංගිගේ අංජලිගේ අර කව එකක් කියලා කරලා තිබ්බා ඊට අවුරුදු ගානකට කලින්. ඒක මම බැලුවා. ඉතින් ඔවත් එක්ක මට දැන් දන්නවා කවුද කියලා. ඉතින් අම්මා කොහොමද දන්නවා. ඉතින් ඒ කියන්නේ යාළුවෝගේ මාර්ගෙන් දන්නවනට මම කවදාවත් හම්බෙලා තිබ්බේ නෑ. දැකලා තිබෙන්නේ නෑ. ඒ කියන්නේ ළඟින් ගිහිල්ලා තියෙනවා මෙයාගේ ගෙවල් මගේ ගෙවල් ළඟ තිබිලා තියෙනවා කාලයක්. මම ඉස්කෝලේ ගිහිල්ලා තියෙන මෙයාලගේ ගෙදර එහා පැත්තට. අරවා කියපු දෛවේ. ඔව් ඒක තමයි ඒ දෛවේ කියන්නේ අර ඒ කාලේ වෙනකම්ම නෑ. දෙයියෝ දුන්නේ නෑ chance එකක්. ඊට පස්සේ ඊළඟට හරිම වෙලාවේ වට හරිම කෙනා හම්බුණා කියලා හිතනන්නේ හරිම වෙලාවේදී කියන්නේ අපේ මොකක් හරි දෙයකට මම හිතන්නේ හොඳ දෙයක් නිසා අපේ වෙලාව හැම වෙලෙම හරි වෙලාව වෙනවා. ඒ කියන්නේ මෙයාත් එක්ක ඉද්දි. මොකද මට ඒ කියන්නේ අපි හම්බුණත් හරි වැරදෙන්න පුළුවන් හැම අතින්ම වැරදුණා. ඉතින් ඒ හැමදේම හරි ගස්සන්න ඉතා හයියක් උනේ මෙයා අම්මා නංගි. ඉතින් අර කියන්නේ පෙරපිනකට හම්බුණ ලව් එකක් කියලා. ඉතින් අර ඒකට ඉතින් ජීවිත කාලෙම නායකති. ආදරේට මොකක් කියලාද කතා කරන්නේ දිනිතට මමද? ඔව් චූටි එතකොට දිනිත දිනිත මම බේබි කියනවා. ඊට පස්සේ මුල් කාලේ එක ඒවා කිව්වා. මුල් කාලේ දැන් කෙලින්ම දැන් ආදරේ කියලාත් නෑ. එක නම් කියලා බලනවා. ඔව් එපා කියනවා. එපා කියනවාද? නෑ රිජෙක්ෂන් එකක් නෑ. ඊට පස්සේ නිකන් කියන්නේ බලනවා කියලා. ඊට පස්සේ මමමයි යහුවේ නෑ මීට් කියලා. පළවෙනි එක මම පොඩක් ඩොජ් කරා. පළවෙනි මීට් අංශලිට කැමැත්තක් ඇති වෙන සාමාන්‍යයෙන් කොච්චර කාලයක් ගියාද? එහෙම නෑ මම සාමාන්‍යයෙන් දැන් චැට් කරනවානේ. දැන් ඒ දවස්වල මම සිංගල්. එතකොට චැට් කරලා කමක් නෑනේ. ඉතින් ඔන්න
කවුරු හරි chat කරොත් මම chat කරනවා. හරිද? හැබැයි නම්බර් එක ඉල්ලනකම් විතරයි. නම්බර් එක ඉල්ලුවා මං කියන්නේ වාගේ නම්බර් එක දාන්න මම මෙසේජ් එකක් දාන්නම් කියලා එදායින් පස්සේ මං ඒක ඕපන් කරන්නේ නැහැ. අපූර්ව වගේ බ්ලොක් කරන්නේ එහෙම නැද්ද නම් දෙකිලෝ? මෙයා කරමු කියලා කරනවා. කවුද හොඳ ඊට පස්සේ බ්ලොක් කරලා අන්බ්ලොක් කරනවා. ඒක හොඳ ටිප් එකක්. මං මෙයාගේ ඔය ස්ට්‍රැටජි එක දන්නේ නෑනේ. නමුත් ඔය වගේ වෙන්න පුළුවන් කියලා හිතේ තියාගෙන අර හයිය අරගෙන මැසේජ් එකක් දැම්මා. මේක නෝ ඉන්ස්ටාග්‍රෑම් එකේ අමාරුයි නේ chat කරන්න. හරි අමාරු වෙලා හරි මොනවාද නිකන් ෂේප් එක අර නිකන් ළඟින් අදින කරනවා වගේ can I have your number if you don't mind කියලා. ඊට පස්සේ අම්මට දැන් ඔන්න ඩික් 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 ගාලා දැන් පපුව ගෑනවා. ඉන්ස්ටාග්‍රෑම් එකේ ඇත්තටම chat කරන්න එහෙම අමාරු තත්ත්වයක් තිබ්බා. මම දන්න තරමින් නම් එච්චර අමාරු නෑ. නෑ මේකත් තිබ්බේ නෑ. ඔව් ඊට පස්සේ මෙයා මට වන්න දැම්මා. දැන් මම බයේ ඉන්නේ දැන් කාගත්තද නාගත්තද දැන් මට අර ඉන්ස්ටාග්‍රෑම් එකේ මැසේජ් කරන එක ලොකු දෙයක්. ඊට පස්සේ දැන් නිකන් අර තිබ්බ එකක් නැති වුණා වගේ සීන් එකක් දැන් මේ තප්පර ගන්න මෙයා වෙන ඒ කියන්නේ රිප්ලයි කරන්න වෙලාවක් යනවා. ඊට පස්සේ බලන් හිට මෙයා දැම්මා මේ you send me your number මගේ නම්බර් එක එවන්න මේ එයා මැසේජ් එකක් දාන්න කියලා. ඊට තේරුණා හරි කියලා මට එදා අර නිදාගත්තෙත් එන අමාරුවෙන් හැබැයි පොඩ්ඩක් නිකන් මේ තිබ්බා නිකන් chance එකක් තියනවාද කියලා මොකද මෙයා Instagram එකේ රිප්ලයි කර හිටියා. ඊට පස්සේ අපි ඒත් ඉතින් වාහන ගැන තමයි මොකද මේ ඇත්තටම වෙන කතා කරන්න දැන් මම මියුසික් ගැන ඒ කාලේ දන්නෙත් නෑ මේ කියන්නේ තාලෙට නිකන් අඬන්නවත් බෑ ඒ කාලේ ඊළාට මේ ලස්සන සින්දුවක් කියන්න රෙඩි වෙලා ඉන්නවනේ බලමුනේ ඉතින් ඊට පස්සේ කොහරි වාහනවල පින්නට තමයි ඉතින් මම ජීවිතේම වාහන හදන්නෙත් ඒකයි ඒක වියකල් ලබ් එකක් කිව්වොත් හරි නේ සමරියෙක් ඔව්